ආයුබෝවන් සුබ දවසක්. ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී ශ්‍රේවයේ 3 වෙනි ශ්‍රේණියට බඳවා ගැනීමේ තරඟ විභාගයට අදාළව අයදුම්පත් මේ වන විට කැඳවලා තියෙනවා. ඒ සම්බන්ධ විස්තර තමා මම අද ඔයාලට අරන් ඒ අනුව පහත පරිදි තමා ගැසට් නිවේදනයේ සඳහන් වෙන්නේ රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සේවයේ 3 වෙනි ශ්‍රේණියට බඳවා ගැනීමේ තරඟ විභාගය 2025. දිවයින පුරා ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ටාස්වල පුරප්පාඩුව පවතින ග්‍රාම නිලධාරී කොට්ටාස්වලට ග්‍රාම නිලධාරීන් පත් කිරීම සඳහා සුදුසුන් තෝරා ගැනීම පිණිස පවත්වනු ලබන ලිඛිත විභාගයට පෙනී සිටීම සඳහා පහත සඳහන් සුදුසුකම් ඇති ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයෙන්ම අයදුම්පත් කැඳවනු ලබන අතර එම විභාගය විභාග කොමසාරිස් ජෙනරාල්වරයා විසින් 2025 දෙසැම්බර් මාස පවත්වනු ලබන බව මෙයින් නිවේදනය කරනු ලැබේ. ඒ වගේම අයදුම්කරුට පහත 6 වගන්තියේ සඳහන් විධිවිධාන අනුව සුදුසුකම් ලැබෙන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ පවත්නා පුරප්පාඩු සඳහා ඉල්ලුම් කළ හැකිය. ප්‍රාදේශීය ලේකම් කොට්ටාස සහ අයත් දිස්ත්‍රික්ක සහ අයත් පළාත පිළිබඳ තොරතුරු පළවෙනි උපලේඛනයේ දැක්වේ. අයදුම්කරුවන් තමා ඉල්ලුම් කරන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය හා එහි අංකයත් දිස්ත්‍රික්කයේ නම හා අංකයත් පළාතේ නම සහ අංකයත් එම උපලේඛනයේ පරිදි නිවැරදිව අයදුම්පතේ නියමිත ස්ථානයේ සඳහන් කළ යුතුය. එය පසු අවස්ථාවක වෙනස් කිරීමට ඉඩ දෙනු නොලැබේ. එම විස්තර වැරදි ලෙස සටහන් කිරීම හේතුවෙන් අයදුම්කරුට සිදුවන කිසියම් අමාසියක් සම්බන්ධ කිසිදු ඉල්ලීමක් සලකා නොලබන බව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය හා කොට්ටාස අංකයේ සඳහන් කර නොමැති අයදුම්පත් ප්‍රතික්ෂේප කරනු ලැබේ කියලත් සඳහන් කරනවා. අනිවාර්යෙන් මේ කියන කරුණ ගැන ඉතාම හොඳින්ම විමසිලිමත්ව බලා සිටින්න. ඒ වගේම ඊළඟට තරඟ විභාගය පිළිබඳ විස්තර වශයෙන් විභාග මාධ්‍ය ලෙස මෙම විභාගයේ සිංහල, දෙමළ, ඉංග්‍රීසි යන භාෂා මාධ්‍ය වලින් පළවෙනි උපලේඛනයේ සඳහන් දිස්ත්‍රික්ක තුළදී පවත්වනු ඇත. එහෙත් විභාග මධ්‍යස්ථානයක් පිහිටුවීමට ප්‍රමාණවත් අයදුම්කරුවන් සංඛ්‍යාවක් ඉල්ලුම් කරන මැද දිස්ත්‍රික්කවල අයදුම්කරුවන් ආසන්න වෙනත් දිස්ත්‍රික්කයක විභාග මධ්‍යස්ථානයක් වෙත යොමු කරනු ලැබේ කියලා සඳහන් කරනවා. අපේක්ෂකයන් එක් භාෂා මාධ්‍යයකින් පමණක් පෙනී සිටිය යුතුය. එසේම ඉල්ලුම් කරන භාෂා මාධ්‍ය අනුව පසුව වෙනස් කිරීමට ඉඩ දෙනු නොලැබේ කියලා සඳහන් කරනවා. ග්‍රාම නිලධාරීන් බඳවා ගැනීමේ තරඟ විභාගයේ පහත සඳහන් ප්‍රශ්න පත්‍ර 3කින් සමන්විත වේලු. බලමු මොනවාද කියලා. භාෂා භාවිතය හා අවබෝධය, දේශීය හා ගෝලීය ප්‍රවණතා පිළිබඳ සාමාන්‍ය දැනීම, අභියෝග්‍යතාව. ඒ වගේම ලකුණු සංඛ්‍යාව 100 වශයෙන් පේපර් 3ටම ලැබෙනවා. ඒ වගේම සමත් වෙන්න අවම වශයෙන් ලකුණු 40ක ප්‍රමාණයක් ලැබිය යුතුයි. කාලය පැය 1කමාරක් වශයෙන් තමයි දක්වන්නේ. ඒ වගේම අභියෝග්‍යතාව කියන පේපර් එකට පැය 1ක කාලයක් වශයෙන් තමයි ලැබෙන්නේ. ලිඛිත විභාගයේ විෂය නිර්දේශය. භාෂා භාවිතය හා අවබෝධය. මෙම ප්‍රශ්න පත්‍රයේ අපේක්ෂකයන්ගෙන් අදහස් ප්‍රකාශනය, අවබෝධය, අක්ෂර වින්‍යාසය, භාෂාව හා රචනය, දෙන ලද ලිපියක් කෙටුම්පත් කිරීම, සපයා ඇති දත්තානු ප්‍රස්ථාර, වගු සකස් කිරීම, දී ඇති පාඩ සාරාංශ කිරීම, දී ඇති වාක්‍ය කිහිපයක අදහස් තනි වාක්‍යයකින් ලිවීම සහ සරල ව්‍යාකරණ භාවිතය පිළිබඳ දැනුම පරීක්ෂා කරන විෂයානුබද්ධ ප්‍රශ්න වලින් සමන්විත වේ කියලා සඳහන් කරන සියලුම ප්‍රශ්න වල පිළිතුරු සැපිය යුතුයි. ඒ වගේම දේශීය හා ගෝලීය ප්‍රවණතා පිළිබඳ සාමාන්‍ය දැනීම යටතේ මේ ප්‍රශ්න පත්‍රයේ මගින් රටෙහි ඓතිහාසික, භූගෝලීය, සමාජීය හා ආර්ථික වශයෙන් වැදගත් වන තොරතුරු හා දේශීය හා විදේශීය කාලීන තොරතුරු පිළිබඳ අපේක්ෂකයන්ගේ සාමාන්‍ය දැනීම මැනෙන අයුරින් සැකසෙන විෂයානුබද්ධ ප්‍රශ්න වලින් සමන්විත වේ කියලා තමයි සඳහන් කරන්නේ. එසේම සියලු ප්‍රශ්න වල පිළිතුරු සපයන්න ඕනේ. ඒ වගේම අභියෝග්‍යතාවය කියන පේපර් එකේ මේ ප්‍රශ්න පත්‍රයේ මගින් අපේක්ෂකයන්ගේ සංඛ්‍යාමය හැකියාවන්, තර්කන ශක්තිය, ගැටලු නිරාකරණය, තීරණ ගැනීමේ හැකියාව ඇතුළු සාමාන්‍ය බුද්ධිය ආදී මැනෙන අයුරින් සැකසෙන විෂයානුබද්ධ ප්‍රශ්න වලින් සමන්විත වේ කියලා තමයි සඳහන් කරන්නේ. ඒ වගේම ලිඛිත පරීක්ෂණයෙන් වැඩිම ලකුණු ලබා ගැනීමේ අනුපිළිවෙල අනුව අයදුම්පත් ප්‍රමුඛතාගත කිරීමේදී එක් විෂයයට 40% හෝ ඊට වැඩියෙන් ලකුණු ලබා ඇති අයදුම්කරුවන් පමණක් සැලකිල්ලට ගනු ලැබේ කියලා තමයි සඳහන් කරන්නේ. අනිවාර්යයෙන්ම මේ පේපර් වලට 40ට වඩා අනිවාර්යෙන් ලබා ගන්න ඕනේ පාස් වෙන්න නම්. ඒ වගේම බඳවා ගැනීමේ ක්‍රමයේ යටතේ ලිඛිත විභාගයෙන් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ මට්ටමින් වැඩිම ලකුණු ලබා ඇති අයදුම්කරුවන් අතරින් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ පුරප්පාඩු සංඛ්‍යාව මෙන් දෙගුණයක අයදුම්කරුවන් සංඛ්‍යාවක් යෝග්‍යතා ඇගීමේ සම්මුඛ පරීක්ෂණයට කැඳවනු ලැබේ. ලිඛිත විභාගයේ සහ
යෝග්‍යතා ඇගීමේ සම්මුඛ පරීක්ෂණයේදී ලබා ගන්නා ලකුණු වල එකතුවෙන් වැඩිම ලකුණු ලබා ඇති සුදුසුකම් ලබන අයදුම්කරුවන් එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පුරප්පාඩු සංඛ්‍යාව පෙරවීම සඳහා පූර්ණ පාඨමාලාවකට තෝරා ගනු ලැබේ කියලා දක්වනවා. ඒ යටතේ පහත වියතිරේකයේ ඇතුළත් වේ. එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක පවතින පුරප්පාඩු ප්‍රමාණය සම්පූර්ණ කිරීම සඳහා ප්‍රමාණවත් අයදුම්කරුවන් සංඛ්‍යාවක් එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ සුදුසුකම් නොලබා ඇති අවස්ථාවකදී එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය පිහිටි දිස්ත්‍රික්කයේ විභාගයේ සමත් අයදුම්කරුවන්ගේ දිස්ත්‍රික් කුසලතා අනුපිළිවෙල අනුව ඉතිරි පුරප්පාඩු සංඛ්‍යාව පුරවනු ලැබේ කියලා සඳහන් කරනවා. ඒ වගේම ඡේදය සඳහා යෝග්‍යතා ඇගීමේ සම්මුඛ පරීක්ෂණය සඳහා පහත සඳහන් ආකාරයට ලකුණු ලබා දෙනු ලැබේ කියලා කියනවා. නායකත්වයේ ක්‍රීඩා කුසලතා අනෙක් රාජ්‍ය භාෂාව හෝ සංධාන භාෂා ප්‍රවීණතාව පරිගණක දැනුම. උපරිම ලකුණු වශයෙන් නායකත්වයට 15කුත් ක්‍රීඩා කුසලතාවලට 5කුත් අනෙකුත් රාජ්‍ය භාෂාව හා සංධාන භාෂා ප්‍රවීණතාවලට ලකුණු 10කුත් පරිගණක දැනුමට ලකුණු 10කුත් වශයෙන් ලැබෙනවා කියලා සඳහන් කරනවා. එසේම ලකුණු ලැබෙන ලද ශීර්ෂ සම්මුඛ පරීක්ෂණයේදී දක්වන ලද කුසලතාවයට ලකුණු 10කුත් එකතු වශයෙන් ලකුණු 50කුත් ලැබෙනවා කියලා තමයි සඳහන් කරන්නේ. ලකුණු ලබා ගැනීමේදී සලකා බලනු ලබන්නේ රාජ්‍ය ආයතනයකින් දෙපාර්තමේන්තුවකින් විධිමත්ව නිකුත් කරන ලද සහතික කරන ලද කරුණ සනාථ කිරීම සම්බන්ධව වගකීම පැවරෙන රජයේ දෙපාර්තමේන්තු ආයතනවල මාණ්ඩලික මට්ටම නිලධාරීන් නිකුත් කරන ලද නිල මුද්‍රාව සහිත සනාථ කිරීමේ ලිපි පමණි. උදාහරණ වශයෙන් දහම් පාසල් ගුරුවරයෙකු ලෙස කටයුතු කිරීම, ග්‍රාම සංවර්ධන සමිතියක නිලතල දැරීම, ක්‍රීඩා සමාජයක නිලතල දැරීම වැනි කරුණු ප්‍රාදේශීය ලේකම්වරයා විසින් සනාථ කළ යුතුය. ග්‍රාම නිලධාරීන්ට දේශපාලන අයිතිවාසිකම් නොමැති බැවින් දේශපාලන මට්ටමේ සංවිධානවල නිලතල දැරීම සම්බන්ධයෙන් ලකුණු ලබා දෙනු නොලැබේ. උදාහරණ වශයෙන් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, සමූපකාර සමිති අධ්‍යක්ෂක මණ්ඩල සමාජිකයන් වැනි දේශපාලන පක්ෂ නියෝජනයෙන් ලබා ගන්නා තනතුරු දැක්විය හැකිය. ඒ වගේම මාස 3ක් වන පුහුණු පාඨමාලාව දිස්ත්‍රික් ලේකම්ගේ අධීක්ෂණය යටතේ පවත්වන අතර එම පුහුණු පාඨමාලාව සාර්ථක නිම කරන ලද බවට දිස්ත්‍රික් ලේකම්වරයා විසින් නිර්දේශ කරන අය විසින් ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සේවයේ 3 වන ශ්‍රේණියට පත් කරනු ලැබේ. පුහුණු කාලය සඳහා රුපියල් 17,800ක දීමනාවක් පමණක් ගෙවනු ලබන අතර එම කාලය තුල නිවාඩු හිමිකම් නොමැත. පාඨමාලාව පැවැත්වෙන දින ගණනින් 80% කවම වශයෙන් සහභාගී විය යුතුය. පුහුණු වැඩසටහන යටතේ පැවැත්වෙන ලිඛිත පරීක්ෂණයෙන් සමත් වීම සඳහා 50% ලකුණු ලබා ගත යුතුය. එසේම එම ත්‍රිමාසික පුහුණු පාඨමාලාව සාර්ථකව අවසන් නොකරන්නේ නම් හෝ අංක 31 91 හා 1991 දිනති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයේ විධිවිධාන අනුව ජාතික ආරක්ෂක තොරතුරු කාර්යාංශයෙන් ලබා ගන්න ආරක්ෂාව පිළිබඳ සතුටුදායක ආරක්ෂක නිෂ්කාශන වාර්තාවක් නොලැබීම මත හෝ මෙම ආධුනික නිලධාරියාගේ සේවය අවසන් කරනු ලැබේ. මෙම ත්‍රිමාසික පුහුණු කාලය තුල සේවා කාලයට ගණනය කරනු නොලබන අතර එම කාලය විශ්‍රාම වැටුප් ව්‍යවස්ථාවේ විධිවිධානවලට යටත් විශ්‍රාම වැටුප් ගණනය සඳහා පමණක් අදාළ කරගනු ඇත. කුසලතා අනුපිළිවෙල මත සකස් කරන ලද ප්‍රමුඛතා උල්ලේඛනයේ පදනම් කොටගෙන පත් කිරීමේදී අවසාන පුරප්පාඩුව හෝ අවසන් පුරප්පාඩු කිහිපයක් සඳහා හෝ සම ලකුණු ලබාගත් අයදුම්කරුවන් වැඩි සංඛ්‍යාවක් සිටින අවස්ථාවකදී එම පුරප්පාඩුව හෝ පුරප්පාඩු කිහිපය හෝ පිරවීම පිළිබඳව විසින් රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙතින් විමසා තීරණය කරනු ලැබේ. අයදුම්කරුවන්ට අවශ්‍ය සුදුසුකම්. අපේක්ෂකයන් අවම වශයෙන් පහත දැක්වෙන සුදුසුකම් අයදුම්පත් බාරගන්න අවසන් දිනට හෝ ඊට පෙර සම්පූර්ණ කරන්න තිබිය යුතුයි කියලා තමයි සඳහන් කරන්නේ. අයදුම්පත් බාරගන්න අවසන් දිනට පූර්වාසන්න වර්ෂ 6ක කාල සීමාවක් ඇතුළත අපේක්ෂකයා තම තනතුරට පත්වීමට බලාපොරොත්තු වන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ අවම වශයෙන් වසර 3ක කාල සීමාවක් අඛණ්ඩව ස්ථීර පදිංචිව සිටිය යුතුය. ඒ බව පහත සඳහන් සහතික වලින් එකක් මගින් තහවුරු කළ යුතුය. ඡන්ද හිමි නාම ලේඛනය ග්‍රාම නිලධාරී විසින් නිකුත් කරන ලද පදිංචි සහතිකය. වයස් සීම වශයෙන් අයදුම්කරු අයදුම්පත් බාර ගන්න අවසාන දිනට වයස අවුරුදු 21කට නොඅඩු සහ
25ට නොවැඩි අයෙකු විය යුතුයි. ඒ අනුව 2004-11-24 දින හෝ ඊට පෙර හා 1990-11-24 වැනි දින හෝ ඊට පසු උපන් දිනයේදී ඇති අයට පමණක් මේ සඳහා අයදුම්පත් කිරීමට සුදුසුකම් ඇත. අධ්‍යාපන සුදුසුකම් වශයෙන් අයදුම්කරුවන්ට පහත සඳහන් පරිදි අධ්‍යාපන සුදුසුකම් තිබිය යුතුයි. පළමු භාෂාව ලෙස සිංහල හෝ දෙමළ භාෂා අතරින් එක් භාෂා විෂයක් සමග ගණිතය ඇතුළු විෂයන් 4කට සම්මාන සාමාත්‍ය සහිතව එක්වරකදී විෂයන් 6කින් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සමත්ව තිබීම සහ උසස් පෙළ විභාගයේදී සියලුම විෂයන්ගෙන් සාමාන්‍ය පොදු පරීක්ෂණය හැර හා ඉංග්‍රීසි භාෂා පරීක්ෂණය හැර එකවර සමත්ව තිබීම පැරණි විෂය නිර්දේශය යටතේ විෂයන් 3කින් එකවර සමත්ව තිබීම. අපේක්ෂකයින් වශයෙන් ශ්‍රී ලංකා පුරවැසියෙකු විය යුතුය. සාපරාධී ක්‍රියාවන් සම්බන්ධව අධිකරණයේ වර්ධකරයෙකු කරනු ලැබුවෙකු නොවිය යුතු අතර ඉතා හොඳ චරිතයකින් යුත් අයෙකු විය යුතුය. රජයේ හෝ රජයේ සංස්ථාවක හෝ රජයේ ව්‍යවස්ථාපිත ආයතනික සේවයෙන් පහ කළ අයෙකු, සේවය හැරගිය අයෙකු හෝ අකාර්යක්ෂමතාව මත විශ්‍රාම ගැන්නු අයෙකු හෝ නොවිය යුතුය. වස්තු භංගත්වයට පත්වී ඇති තැනැත්තෙකු නොවිය යුතුය. යම් ආගමික හෝ ආගමික නිකායක පැවිදිවරයෙක් දරන තැනැත්තෙකු නොවිය යුතුය. මෙම විභාගය සඳහා විශේෂ අවශ්‍යතා සහිත අයදුම්කරුවන් ඉදිරිපත් වන්නේ නම් ඒ බව අයදුම්පති අයන් කළ යුතු අතර අදාළ වෛද්‍ය සහතිකල පිටපත් අයදුම්පති මුද්‍රිත පිටපතක් සමග ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේදී ඉදිරිපත් කළ යුතුයි කියලා තමයි සඳහන් කරන්නේ. ඒ වගේම තනතුරට අදාළ මාසික වැටු ප්‍රමාණය රුපියල් 84,960ක් වශයෙන් මෙහි දක්වලා තියෙනවා. ඒ වගේම 2025 3/25 වෙනි දිනද රාජ්‍ය පරිපාලන චක්‍රලේඛී උපලේඛනයෙහි විධිවිධාන වලට යටත්ව ගෙවීම් කරනු ලැබේ කියලා සඳහන් කරනවා. මෙම තනතුරු ස්ථිර විශ්‍රාම වැටුප් සහිත විශ්‍රාම වැටුප් ක්‍රමය පිළිබඳ රජය විසින් ඉදිරියේදී ගන්න ලබන ප්‍රතිමක්තිමය තීරණ වලට යටත් විය යුතුය. ඒ වගේම බැඳපු අනත්දරු පුරුෂ අරමුදල සඳහා දායක විය යුතුය. මාස 3ක පුහුණු කාලයේ ග්‍රාම නිලධාරී සේවා කාර්යයට ගණන් ගනු නොලැබේ කියලා සඳහන් කරනවා. ඒ වගේම මුල්පත් වීම දින සිට වසර 3ක් පත් කරනු ලබන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය තුළ අනිවාර්යෙන් සේවය කළ යුතුය. සතියට එක්වරක් එක් විවේක දිනයක් හිමි අතර එම දිනය හැර සතිය අනෙක් දිනයන්හි පැය 24 තුළ රාජකාරී සඳහා පත් කරන ලබන ග්‍රාම නිලධාරී කොට්ටාසය තුළ රාජකාරී ඉටු කිරීම සඳහා බැඳී සිටි. එසේම මෙම තනතුර සඳහා පත්වන අයෙකු අනුමත සේවා ව්‍යවස්ථාවේ රාජ්‍ය සේවා කොමිෂන් සභාව කාර්ය පටිපාටික නීති ආයතන සංග්‍රහය හා මුදල් රෙගුලාසිවල සටහන් විධිවිධාන රෙගුලාසිවලට දී රජය විසින් පනවන ලද ඉදිරියේ පනවන ලබන රෙගුලාසි හා විධිවිධාන වලට යටත් වේ කියලා සඳහන් කරනවා. ඒ වගේම අයදුම්පත් එවිය යුතු ආකාරය අයදුම්පත් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ www.don'ts.lk වෙබ් අඩවියේ our services යටතේ ඇති ඔන්ලයින් ඇප්ලිකේෂන්ස් යටතේ රික්‍රූට්මන්ට්ස් එක්සෑම්ස් ඔස්සේ පළ කර ඇති අතර අයදුම්පත් ඉදිරිපත් කළ හැකි මාර්ගගත ක්‍රමයට පමණි. ඒ වගේම මාර්ගගත අයදුම්පත් බාර ගැනීම 2025 ඔක්තෝබර් මාස 24 වෙනි දින පෙරවරු 9ට විවෘත වන අතර 2025 නොවැම්බර් මාස 24 වෙනි දින 9ට අවසන් වේ. දැනට රාජ්‍ය හෝ පළාත් රාජ්‍ය සේවයේ නියුතු නිලධාරීන් අයදුම්පතේ පිටපතක් තම පුද්ගලික ලිපිගුණට ඇතුළත් කිරීම සඳහා ආයතන ප්‍රධානීන් වෙත බාර දිය යුතු අතර සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවනු ලබන අවස්ථාවේදී ආයතන ප්‍රධානියා විසින් සහතික කරන ලද අයදුම්පතේ පිටපතක් සේවයේ සනාථ කිරීමේ ලිපියක් ඉදිරිපත් කළ යුතුය. අයදුම්පත් යොමු කිරීම අවසාන දිනයේ දක්වා ප්‍රමාද කිරීමෙන් ඇතිවන ඕනෑම අහිතකර තත්ත්වයක් අයදුම්කරු විසින් විඳ දරා ගත යුතුය. මාර්ගගත අය විභාග අයදුම්පත ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් සම්පූර්ණ කළ යුතු අතර අයදුම්කරු විසින් මාර්ගගත යොමු කරන ලද මෘදු පිටපත වළංගු අයදුම්පතක් බවට දෙපාර්තමේන්තුව විසින් බාර ගන්නා ලද බව බාර නොගන්නා බව පද්ධතියට ප්‍රවේශ වීමට භාවිතා කරන ලද ජංගම දුරකථන අංකයට කෙටි පණිවිඩයක් හෝ විද්‍යුත් තැපැල් ලිපිනයට හෝ දැනුම් දෙනු ලැබේ කියලා සඳහන් කරනවා. ඒ වගේම මාර්ගගත අයදුම්පත සම්පූර්ණ කිරීමට පෙර විභාගයේ සඳහා අයදුම් කිරීම වෙනුවෙන් සකසා ඇති උපදෙස් පත්‍රිකාව භාගත කරගන්න. අයදුම්පත පිරවීමේදී එම උපදෙස් තරය පිළිපදින අයදුම්පතේ මුද්‍රිත පිටපතක් ලබා ගැනීමෙන් හෝ
පසුව එහි සිදු කරන ලබන කිසිදු සංශෝධනයක් වළංගු සංශෝධනයක් ලෙස සැලකෙනු නොලැබේ කියලා සඳහන් කරන. අසම්පූර්ණ අයදුම්පත් දැනුම් දීමකින් තොරව ප්‍රතික්ෂේප කරනු ඇත කියලා තමයි සඳහන් කරන්නේ. ඒ වගේම විභාග ගාස්තු රුපියල් 1000කි. විභාග ගාස්තු ගෙවීමේදී මාර්ගගත පද්ධතියෙන් ලබා දෙන පහත ගාස්තු ගෙවීමේ ක්‍රමවේද යටතේ පමණක් ගෙවීම සිදු කළ යුතුයි. ඕනෑම බැංකු ණය කාඩ් පතක් මගින් අන්තර්ජාල ගෙවීම් පහසුකම් සහිත ඕනෑම බැංකු හර කාඩ් පතක් මගින් ලංකා බැංකු ඔන්ලයින් බැංකු ක්‍රමය මගින් ඕනෑම ලංකා බැංකු ශාඛාවක් මගින් ඉහත ක්‍රම මගින් පමණක් ගෙවීම් සිදු කරන ආකාරය පිළිබඳ උපදෙස් වෙබ් අඩවියේ විභාගයට අදාළ තාක්ෂණික උපදෙස් යටතේ පළ කර ඇති කියලා සඳහන් කරනවා. ඒ වගේම ගෙවීම් ලැබුණු බවට කෙටි පණිවිඩයක් මගින් විද්‍යුත් මගින් හෝ විද්‍යුත් තැපැල් පණිවිඩයක් මගින් දක්වනවා කියලා සඳහන් කරනවා. විභාග ගාස්තුව සඳහා වන සම්පූර්ණ මුදලම ගෙවිය යුතු අතර විභාග ගාස්තු අඩුවෙන් හෝ වැඩියෙන් ගෙවා ඇති අයදුම්පත් ප්‍රතික්ෂේප කරනු ලැබේ. ඉහත සඳහන් ගෙවීමේ ක්‍රම මගින් විභාග ගාස්තු ගෙවීමේදී සිදුවන දෝෂ සම්බන්ධ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව වගකීම නොලැබේ කියලා සඳහන් කරනවා. විභාගය සඳහා ගෙවන ලද මුදල් කිසිම හේතුවක් නිසා ආපසු ගෙවීමක් හෝ වෙනත් විභාගයක් සඳහා මාරු කිරීමක් සිදු කරනු නොලැබේ කියලා සඳහන් කරනවා. විභාගයට පෙනී සිටීම හා ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් ගැසට් නිවේදනයේ සඳහන් කරලා තියෙනවා. විභාග අපේක්ෂිකාව විභාග ශාලාව තුළදී සමන් පෙනී සිටින සෑම විෂයක් සඳහාම ශාලාධිපතිවරයා සෑහීමකට පත්වන පරිදි ස්වක්‍රීය අනන්‍යතාවය සනාථ කළ යුතුයි. ඒ සඳහා පහත සඳහන් කවර ලියවිල්ලක් හෝ බාරගනු ලැබේලු. ජාතික හැඳුනුම්පතක් හෝ වළංගු විදේශ ගමන් බලපත්‍රයක් වළංගු ශ්‍රී ලාංකික රියදුරු බලපත්‍රයක් තියෙන්න ඕනේ. එමෙන්ම විභාග අපේක්ෂකයන් අනන්‍යතාව තහවුරු කරගත හැකි වන පරිදි මුහුණ හා විද්‍යුත් සංනිවේදන උපාංග පැළඳගෙන නොමැති බව තහවුරු කරගෙන ගත හැකි වෙන පරිදි දෙකන් ආවරණය කිරීමෙන් තොරව ශාලාවට ඇතුළු විය යුතුයි. එසේ තම අනන්‍යතාවය සනාථ කිරීම ප්‍රතික්ෂේප කරන අයදුම්කරුවන් විභාග ශාලාවට ඇතුළත් කර නොගැනේ. තවද විභාග ශාලාවට ඇතුළු මොහොතේ සිට විභාගය අවසන් වී පිටවන තෙක් මුහුණ හා දෙකන් ආවරණය කිරීමෙන් තොරව සිටින්න ඕන කියලා සඳහන් කරනවා. ඒ වගේම අපේක්ෂකයෙකු තමාට නියම කර ඇති විභාග ශාලාවේදී නියමිත විභාග අංකයේ යටතේ විභාගයට පෙනී සිටිය යුතුයි. විභාගයේ පෙනී සිටින සෑම අපේක්ෂකයෙකුටම විභාග දිනේ තම අත්සන සහිත අත්සන සහතික කරවාගත් ප්‍රවේශ පත්‍රය ශාලාධිපතිවරයා වෙත බාර දිය යුතුය. තම ප්‍රවේශ පත්‍රය ඉදිරිපත් නොකරන අපේක්ෂකයෙකුට විභාගයට පෙනී සිටීමට අවස්ථර දෙනු නොලැබේ කියලා සඳහන් කරනවා. විභාගය සඳහා වන ප්‍රවේශ පත්‍රයේ අයදුම්කරුගේ අත්සන සහතික කර තිබිය යුතුය. කිසියම් රාජ්‍ය ආයතනයකින් විභාගයට එල්ලුම් කරන අයදුම්කරුවෙකු තම අත්සන ආයතන ප්‍රධානියා විසින් හෝ ඔහු විසින් බලය පවරන ලද නිලධාරියෙකු ලබා දී එසේ නොවන අයදුම්කරුවෙකු තම අත්සන කොට්ටාශ ග්‍රාම නිලධාරී රජයේ පාසලක ප්‍රධානියෙකු සම්දාන විනිශ්චයකාරයෙකු දියුරුම් කොමසාරිස්වරයෙකු නීතිඥවරයෙකු ප්‍රසිද්ධ නොතාරිස්වරයෙකු හෝ බෞද්ධ විහාරස්ථානයක විහාරාධිපති හෝ නායක ස්වාමීන් වහන්සේ නමක් හෝ අන්‍ය ආගමික පූජ්‍ය ස්ථානයක් බාර හෝ පූජ්‍ය පක්ෂයේ සැලකිය යුතු තත්ත්වයක් දරන අයෙකු ලබා හෝ සහතික කරවා ගත යුතුයි. ගැසට් නිවේදනයේ සඳහන් වෙන්නේ. ඒ වගේම අයදුම්පත පිරවීමේදී උපදෙස් පත්‍රිකාව කියවා බලා අයදුම්පත පුරවන්න. ඒ වගේම අදාළ අයදුම්පතට අදාළ ලින්ක් එක මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා දෙනවා. ඒක ඩවුන්ලෝඩ් කරගන්න.